මං එහෙම කුලියට තරහ වෙන මිනිස්සෙක් නෙමෙයි. මට ඇහෙන්න මට පේන්න මට දැනෙන දෙයක් කිව්වොත් කතා කරන්න සුදුසු නැත්තම් මම අයින් වෙනවා මිසක් කවුරුත් කිව්වට කවුත් එක්කවත් තරහ වෙන කෙනෙක් මම තරහ වෙන්නේ නැහැ හරිද එහෙම. සමහරවිට මම මග හරිනවා ගොඩක් වෙලාවට නිහඬව අයින් වෙනවා පැත්තකට වෙනවා. ඒක මගේ පුරුද්දක්. මං අතහරිනවා. තරහ නෙමෙයි වෙන්නේ මොකද? ඒකනේ බුදුහාමුදුරන්ගේ දඩුවම් ක්‍රමේ. තරහ වෙන්න නෙමෙයි මොකද කරන්න ඕනේ? අතහරින. චන්න මතේරිය. අතහරින. මම ගොඩාක් වෙලාවට කරන්නේ මුරන්නේ මිනිස්සුන් අතහරින එක. කියන දේ තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරන්නේ අනේක මම කරන්නෙම නැති වැඩ. අතහරින. එහෙම අතහැරපු මිනිස්සුන්ගේ බකට් එක එලා ගොඩාක් ලොකුයි. ගොඩක් ලොකුයි. අතහරින. ගණන් ගන්න එපා කවුද කින්ද මන්ද? ඔබට තියෙන එක දෙයයි කරන්න. අතහරින. ඒගොල්ලන්ගේ ස්වභාව ධර්මයේ බලා ගන්න. අපිට දෙන්නේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.